මගේ පුංචි ආදරී 9 වෙනි දිගහැරුම. පසුදා උදෑසනම අභි වෙනද වගේම පාසලට එනවා. ඒත් කලින් දවසේ සිදු වුණ දේ නිසා එයාගේ හිතට හරි නෑ. විහස් මට හංගන මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතමින් ඉන්න අතරෙම ශිහාන් එනවා අභි ළඟට. අභි, ඔයාට අද ටිකක් වෙලා තියෙනවද? මට ඔයත් එක්ක කතා කරන්න ඕනි. ශිහාන්ගේ හඬේ තිබුණේ වෙනදා තිබුණු විහිළු ගතිය නෙවෙයි. ඒක ඇහුනම අභි ටිකක් කලබල වෙනවා. මොකක් ගැනද ශිහාන්? ශිහාන් hina වෙලා කියන්නේ මම හිතුවා අපි දෙන්න ගැන ඔයා ටිකක් හිතයි කියලා. මට තේරෙනවා ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් විදිහට මං ගැන හිතනවා කියලා. ඒ වචන ඇහුනම අභි නිහඬ වෙනවා. ඇගේ හිතට එන්නේ විහස්ගේ මුහුණ, ඔහුගේ ආදරේ, ඔහුගේ කැපවීම. ඒත් ශිහාන් තාමත් වැරදි වැටහීමක ඉන්නේ අභි විහස්ව ජෙලස් කරන ශිහාන්ව යූස් කළ නිසා කියලා ඇයට තේරෙනවා ඒ වෙලාවේ. ඔය වෙලාවෙම උතනට විහස් එනවා. අභි, මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි. අභි පුදුමයෙන් විහස් දිහා බලනවා. මොකද්ද විහස්? විහස් අභිව පැත්තකට එක්කන් යනවා. ශිහාන් ගැන. ඒ නම ඇහුනම අභිගේ මුහුණ වෙනස් වෙනවා. විහස්, මම දන්නවා ඔයා මොනවද කියන්න යන්නේ කියලා. නෑ අභි, මට ඔයාට බනින්න ඕනි නෑ. මම දන්නවා ඔයා එක කලේ මාව ජෙලස් කරන්න කියලා. ශිහාන්ට බොරු කරන්න හිතලා කරපු දෙයක් නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයා කාගේවත් හිත රිද්දන්න කැමති කෙනෙක් නෙවෙයිනේ අභි. ඒත් ශිහාන් දැන් හිතන් ඉන්නේ ඔයා එයාට කැමතියි කියලා. ඒ නිසා එයාට ඇත්ත කියන්න. අභි බිම බලා ගන්නවා. මට බයයි විහස්. එයාට දුක හිතේ. එයා මොනවා කියයිද? විහස් අභිට ආදරෙන් තේරුම් කරලා දෙන්නේ දුක හිතේ අභි. ඒත් බොරුවක් එක ජීවත් වෙනවට වඩා ඇත්ත දැනගන්න එක හොඳයිනේ. අනිත් එක ශිහාන් නරක කෙනෙක් නෙවෙයි. එයා තේරුම් ගනි. අභි විහස් දිහා බලනවා. විහස්ගේ වචන අහලා අභිට තේරෙන්නේ එක දෙයයි. විහස්ට Taman ගැන විතරක් නෙවෙයි අනිත් කෙනාගේ දුක සතුට ගැනත් හිතන්න පුළුවන් කියලා. අභි hina වෙලා කියන්නේ, "හරි විහස්, මම එයාට ඇත්ත කියන්නම්." විහස් අභිගේ අතල්ලලා කියන්නේ, "ඒක තමයි මගේ අභිගෙන් මට ඕනි" කියලා. අභි ලැජ්ජාවෙන් hina වෙනවා. අභි ශිහාන්ට පාසලේ විවේක කාලයේදී කතා කරනවා. "ශිහාන්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා." ශිහාන් අභිට ලං වෙලා ඇය දිහා බලලා hina වෙනවා. "මොකද අභි, ඔයාටත් මට කියන්න දේවල් එහෙනම් තියෙනව නේද?" මූණ බලද්දි නම් ලොකු කතාවක් වගේ. අභි ටිකක් වෙලාවක් නිහඬව ඉඳලා කතා කරනවා. "ශිහාන්, ඔයා මට ගොඩක් හොඳින් හිටියා. මාව සතුටු කරන්න උත්සාහ කළා. ඒවට ඇත්තටම ගොඩක් thank you. ඒත් මගේ අතින් ඔයාට ලොකු වැරද්දක් වුණා. මම ඔයත් එක්ක ටිකක් ක්ලෝස් වුණේ කෙනෙක්ව ජෙලස් කරන්න ඕනි නිසා." ශිහාන්ගේ හිනාව ටිකෙන් ටික නැති වෙනවා. "මගේ හිතේ ඉන්නේ එයා විතරයි. මගෙන් වුණ වැරද්දට සමා වෙන්න." ඒ වචන ඇහුනම ශිහාන් ටිකක් වෙලා නිහඬව ඉන්නවා. විහස් නේද? ශිහාන් අහනවා. අභි පුදුම වෙලා බලනවා. ශිහාන් පොඩි හිනාවක් දානවා. "මම දැනගෙන හිටියා අභි, ඔයා විහස් දිහා බලන විදිහෙම." අභිට ටිකක් දුක හිතෙනවා. "ඇත්තටම මම ඒක එච්චර හිතලා කරපු දෙයක් නෙවෙයි ශිහාන්." ශිහාන් ටික වෙලාවක් බිම බලාගෙන ඉන්නවා. එයාට දුකයි, ඒත් කේන්තියක් නෑ. "දුකයි අභි, මොකද මම ඇත්තටම ඔයාට කැමති වුණා. ඒත් ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති. විහස් කොහොමත් හොඳ කොල්ලෙක්. එයා ඔයාට ගොඩක් ආදරේ කියලා තේරෙනවා." අභි යන්න හදනකොටම ශිහාන් අපිට කතා කරලා කියන්නේ මම දැන් ඉඳන් ඔයාගේ හොඳ යාළුවෙක් විතරයි කියලා. ඒ වෙලාවේ විහස් අභි ළඟට එනවා. ශිහාන් විහස් දිහා බලලා hina වෙනවා. විහස් අභිව හොඳින් බලා ගන්න. විහස් hina වෙලා ශිහාන්ටත් ස්තුති කරනවා. ශිහාන් විහස්ටයි අභිටයි සුබ පතනවා. "අභි, ඔයා සතුටින් ඉන්න ඕනි. ඒකයි මටත් වෙන්න ඕනි." ශිහාන් එහෙම කියනවා. ඒ වෙලාවෙම මනු එතනට එනවා. "ආ ශිහාන්, ඔයා මෙතනද?" ශිහාන් බලලා hina වෙනවා. "ඔව් මනු, මගේ ලව් ස්ටෝරිය පටන් ගන්නත් කලින්ම ඉවරයි." මනු hina වෙලා ශිහාන්ට කතා කරනවා. "අනේ ශිහාන්, මටත් ඔක ඔයාට කියන්න ඕනි වෙලා තිබ්බේ. අභි කැමති විහස්ට. ඔයා අභි ගැන වැරදියට තේරුම් ගන්න එපා." ශිහාන් hina වෙනවා. "අනේ නෑ මනු, එහෙම නෑ. ඒත් ඇයි ඔයා ඔහොම hina වෙන්නේ? ඔයා මාව ජෝක් එකට ගත්තද? මම මෙච්චර දුකින් ඉද්දිත්?" ශිහාන් මනුගෙන් අහනවා. "ඔයා වගේ සෙල්ලක්කාරයට දුක කියන එකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇතිනේ." ශිහාන් hina වෙනවා. "ඔයා නම් මට හිත හදාගන්න දෙන්නෙම නෑ මනුවි." මනුවි hina වෙලා අහනවා අභි ගැන තරහක් තියෙනවද කියලා. ශිහාන් ඔළුව වනන්නේ නෑ කියලා කියන්න වගේ. "නෑ මනු, අභි වැරදි නෑ. ආදරේ ඉතින් බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ." මනු ශිහාන් දිහා බලලා hina වෙනවා. "එහෙනම් හොඳයි. ඔයා හිතපු තරම් නරක කොල්ලෙක් නෙවෙයිනේ." මනු කියනවා. ශිහාන් hina වෙනවා. "මම නරකයි කියලා හිතුවේ කවුද?" ශිහාන් ටික වෙලාවක් නිහඬව ඉන්නවා. මනු එයා දිහා බලලා කතා කරනවා. "ශිහාන්, ඔයා දන්නවද දෙයක්?" ශිහාන් පුදුමෙන් වගේ බලනවා. "මොකද්ද?" මනු පොඩි හිනාවක් දාගෙන කියනවා.
මම දැනගෙන හිටියා අබීගේ හිතේ මුලින්දම්ම විහස් හිටියා කියලා. ශ්‍රේහාන් පුදුමයෙන් බලනවා. ඔයා දැනගෙන හිටියද? මනෝ hina වෙනවා. ඔව් අබී විහස් ගැන කතා කරනකොට එයා වෙනස් වෙනවා. එයා මට නොකියුවට මට ඒක තේරුණා. ශ්‍රේහාන් නිහඬව hina වෙනවා. එහෙනම් මම විතරද දන්නේ නැත්තේ? ශ්‍රේහාන් අහනවා. මනෝ ටිකක් විහිළුවෙන් කියනවා ඔයාට කොහොමත් ඔයාගේ ලුක්ස් ගැනයි ජෝක්ස් ගැනයි වැඩි හිතන්න වෙලාවක් නැණි කියලා. අනේ මම එහෙමද? ශ්‍රේහාන් hina වෙලා අහනවා. මනෝ ටික වෙලාවක් බිම බලාගෙන ඉඳලා කියනවා ඔයා ගැන මට මුලින්දම පොඩි කැමැත්තක් තිබ්බා කියලා. මොකද්ද? ශ්‍රේහාන් පුදුම වෙනවා. හැමෝම ඔයාව සෙල්ලක්කාරයෙක් කියලා හිතුවට මම දැක්කා ඔයාගේ හිත හොඳයි කියලා. ඔයා අනිත් අයව හිනස් වෙන විදිහ, කෙනෙක්ට උදව් කරන විදිහ මම ඒවට කැමති වුණා. ශ්‍රේහාන් ටික වෙලාවක් මනෝ දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවේ කවුරුත් මගේ මේ පැත්ත දකින්නේ නැහැ කියලා. මනෝ කියන්නේ ඒක තමයි මම දැක්කේ කියලා. එහෙනම් මගේ ලව් ස්ටෝරිය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නැහැ වගේ ශ්‍රේහාන් කියනවා. මනෝ ඇස් කරකවල කියන්නේ අනේ ඉතින් දැම්ම හින දකින්න එපා මුලින්ම හොඳ යාළුවෙක් වෙලා ඉන්න කියලා. හරි මැඩම් ශ්‍රේහාන් මෙහෙම කිව්වම දෙන්නම hina වෙනවා. මේ අතරේ පාසල් නිම වෙලා විහස් සහ අබී දෙන්න කාර් එකේ එන ගමන් නිහඬවම ඉන්නවා. අද වෙනදා වගේ අබී වැඩිය කතාවක් නැහැ. හිතේ එකම එක ප්‍රශ්නයක් තියෙනවා. විහස් මගෙන් මොනා හරි හැංගුවාද කියලා. විහස්ට අබීගේ වෙනස තේරෙනවා. අබී එක්සෑම් එකට තව ටික දවසයි නේද? විහස් අහනවා. ඔව් ඒක නිසා හොඳට පාඩම් කරන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ දෙන්න අබීගේ ගෙදරට එනවා. විහස් කාර් එකෙන් බහිනවා. අබිත් බහිනවා. ගෙදර ගේට් එක ළඟට යන්න හදනවත් එක්කම අබී නැවතිලා විහස්වත් නතර කරනවා. ඇයි අබී මේ? ඔයා මට පොරොන්දුවක් වුණා මතකද මගෙන් කිසිම දෙයක් හංගන්නේ නැහැ කියලා. මට මතකයි අබී. එහෙනම් කියන්න. ඊයේ තාත්තා ඔයාව නවත්තගෙන මොනවද කිව්වේ? විහස්ගේ මූණ ටිකක් වෙනස් වෙනවා. මුකුත් නෑ අබී. එක්සෑම් ගැන ඇහුවා විතරයි. අබී විහස් දිහා බලනවා. අබීට තේරෙනවා විහස් මොනවා හරි හංගනවා කියන එක. ඔයා මට ඇත්ත කියන්නේ නෑ. අබී යන්න හැරෙනවා. කමක් නෑ විහස්. කියන්න අකමැති දෙයක් මම බලෙන් අහන්නෙත් නෑ. අබී පියවර දෙකක් ඉස්සරහට යනකොටම විහස් අබීගේ අතින් අල්ලනවා. අබී නැවතිලා විහස් දිහා බලනවා. තරහ වෙලා යන්න එපා. මම ඔයාගෙන් කිසිම දෙයක් හංගන්න කැමති නෑ. ඒත් සමහර වෙලාවට ඔයාගේ හිනාව නැති වෙයි කියලා බය හිතෙනවා. අබීගේ තරහ ටිකින් ටික අඩු වෙනවා. විහස් hina වෙලා කියනවා ඔයා දන්නවද? ඔයා තරහ වෙලා ඉන්නකොට හරිම ලස්සනයි. අබී ඇස් ලොකු කරලා බලනවා. විහස් මම මේ තරහෙන් ඉන්නේ. ඒක තමයි කියන්නේ. තරහෙන් ඉන්නකොට මගේ අබී ලස්සනයි කියලා. අබීට නොදැනීම පොඩි හිනාවක් එනවා. ඔයා නම් හැමදේම විහිළුවට ගන්නවා. නෑ අබී, ඔයාගේ හිනාව ආයෙ ගන්න ඕනේ නිසාම තමයි කිව්වේ. අබී නිහඬව විහස් දිහා බලන් ඉන්නවා. අබී, අද මට ඔයාට දෙන්න ලොකු දේවල් නෑ. ඒත් මම ඔයාට ගොඩක් ආදරේ. විහස් අබීගේ අත හිමින් අතාරිනවා. මම දවසක ඔයාට ගැලපෙන කෙනෙක් වෙනවා. එදාට මාව අතාරින්න එපා. හරිද? විහස් කියනවා. අබී hina වෙලා කියන්නේ මට ඔයාව විශ්වාසයි කියලා. අබී විහස්ගේ අත තදින් අල්ල ගන්නවා. විහස් එයා දිහා බලන් ඉන්නවා. මට ඔයාට එක දෙයක් කියන්න තියෙනවා. ඔයාට ලොකු දේවල් නැති වුණාට මට ඒව ඕනේ නෑ. ලොකු ගෙයක්, සල්ලි මට ඕනේ ඒව නෙවෙයි. මට ඕනේ මට ආදරය කරන මාව තේරුම් ගන්න මේ ඉන්න විහස්ව. විහස් අබී දිහා බලන් ඉන්නවා. මට ඔයාගෙන් පොරොන්දු ඕනේ නෑ. ඔයා උත්සාහ කරන එකම මට ඇති. අපි දෙන්න වෙනුවෙන් හොඳ තැනකට යන්න ඔයා උත්සාහ කරනවා නම් ඒක මට ලොකු දෙයක්. විහස් දිහා බලලා අබී කියනවා. මම දන්නවා මගේ විහස් කවදා හරි යාට ඕනි තැනට යනවා කියලා. හැබැයි එකක් මාව අමතක කරන්න නම් බෑ. හරිද? අබී කියනවා. ඒ දෙන්නගේ ලස්සන මොහොත දිහා දුරින් කෙනෙක් බලන් ඉන්නවා. ඒ ආලෝක. එයා නිහඬවම ෆෝන් එක අරන් මේ දෙන්නව වීඩියෝ කරනවා. ඉතින් සති කිහිපයක් ගෙවිලා යනවා. දෙන්නම මේ සති කිහිපය ඇතුළත ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා. ආලෝක හැමදේම දැනගෙනත් තාම නිහඬව ඉන්නේ මේ එක්සෑම් එක අතර ප්‍රශ්න ඇති කරන්න බැරි නිසා. දින කිහිපයක් ගෙවි ගොස් අවසානයේ එක්සෑම් එක දවසට කලින් දවසත් එනවා. අබී පොත් ටිකත් අතේ තියාගෙන සද්ද නැතුව ඉන්නවා. විහස් අබී දිහා බලලා අහනවා. අබී මොකද මේ? අබී පොඩි හිනාවක් දාලා කියනවා. දන්නේ නෑ විහස්. ටිකක් බයයි. මම හිතපු තරම් හොඳට ලියන්න බැරි වෙයි කියලා හිතෙනවා. විහස් hina වෙලා අබීගේ ඔළුව අත ගාලා අබීට ලං වෙලා මේ මන් දන්න අබීමද? මේ බය වෙලා ඉන්නේ? මෙහෙම අහනවා. මම දන්නවා ඔයා ගොඩක් මහන්සි වුණා කියලා. හෙට එක්සෑම් හෝල් එකට යනකොට මතක තියාගන්න. ඔයා තනියම නෙවෙයි. මම ඔයාට විශ් කරනවා. අබීගේ මූණට පොඩි හිනාවක් එනවා. ඔයා ඉන්නකොට මට බය අඩු වෙනවා විහස්. විහස් hina වෙලා කියනවා. එහෙනම් හරි. දැන් මගේ අබී hina වෙලා හෙට එක්සෑම් එක ලියන්න ඕනේ. දැන් ගිහිල්ලා නිදා ගන්න කියලා.
හරි ඔයත් හොඳට ලියන්න අනිවාර්යෙන්ම. අබි විහස් දිහා බලලා කියනවා. ඔයා දවසක හොඳම තැනට යන්න ඕනි. හරිද? අබි විහස්ට කියන්නේ කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව පිරිසිදු හිතකින්. ඔයාගේ හීන ඔයා කැමති හැමදේම හැබෑ වෙන්න ඕනි. මට ඕනි මගේ විහස් සතුටින් ඉන්නවා දකින්න. එදාට වැඩියෙන්ම සතුටු වෙන්නේ මම. විහස් අබිව ආදරෙන් ළඟට ගන්නවා. මැට්ටි විහස් අබිගෙන් අල්ලට හිමින් තට්ටුවක් දානවා. අබි ඇස් ලොකු කරන් ඇයි අහනවා. විහස් hina වෙලා කියන්නේ දැන් මම විතරක් මේව කළාම ඇතිද? ඔයත් ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. ඔයා මටත් වඩා හොඳ තැනකට එන්න ඕනි. මට ඕනි අපි දෙන්නම ඉස්සරහට එන්න. තේරුණාද මැට්ටිට? අබි hina වෙනවා. හරි හරි විහස්. ඊළඟ දවස උදා වෙනවා. එක්සෑම් එකේ පළවෙනි දවස. අබි උදෙන්ම ලෑස්ති වෙලා එළියට එනවා. විහස් දුරින් ඉඳලා අබිව දැකලා එතනට ඇවිල්ලා බයද කියලා අහනවා. අබි උත්තර දෙන්නේ ටිකක් බයයි කියලා. විහස් hina වෙලා අහනවා ඊයේ මොකද කිව්වේ කියලා. අබි පුදුමෙන් බලලා හීන හැබෑ වෙන්න ඕනි කියලා නේද? එහෙනම් දැන් බය වෙලා කොහොමද? විහස් මෙහෙම කියනවා. හරි හරි මම බය නෑ. අබි කියනවා. හොඳට ලියන්න අබි. ඔයාට පුළුවන්. අබිත් විහස් දිහා බලලා කියනවා ඔයත් හොඳට ලියන්න කියලා. මම විශ් කරනවා. දෙන්නම එකිනෙකාට hina වෙලා තමන්ගේ එක්සෑම් හෝල් වලට යනවා. ටික වෙලාවකට පස්සේ විභාගය ආරම්භ වෙනවා. අබි ප්‍රශ්න පත්‍රය අතට ගන්නවා. විහස්ගේ වචන අබිට මතක් වෙනවා. බය වෙන්න එපා. ඔයාට පුළුවන්. අබි hina වෙලා ලියන්න පටන් ගන්නවා. විහසුත් තමන්ගේ හීන වෙනුවෙන් උත්සාහ කරමින් පිළිතුරු ලියනවා. ඉතින් දින කිහිපයක් ගෙවි ගොස් එක්සෑම් එක ඉවර වෙන අන්තිම දවසේ කට්ටියම එකතු වෙලා පාටි එකක් දානවා සතුට සමරන්න එක්ක. හැමෝම hina වෙලා විහිළු කර කර ඉන්නවා. ෂෙහන් පුරුදු විදිහටම හැමෝටම ජෝක් කර කර hina ගස්සනවා. මනු දුරින් ඉඳන් මේක බලාගෙනත් ඉන්නවා. මෙයා නම් වෙනස් වෙන්නෙම නැහැ. මනුවේ හිත හිතේ ඉන්නවා. මේ අතර මෙතනට එන අබි මනුවිට ජෝක් කරනවා. මට ඉස්සර එක එක ඒවා කිව්වා නේද? දැන් මෙයා මොකද මෙහෙම? එතකොටම ෂෙහන් එනවා මෙතනට. ඉතින් අබි දෙන්නට තනියෙන් ඉන්න දීලා මෙතනින් යනවා. මොකද මැඩම් තනියම hina වෙන්නේ? මනු පොඩි hinaවක් දාලා කියනවා ඔයාගේ වැඩවලට කියලා. මගේ වැඩවලට? ඔව් ෂෙහන් ආයිමත් hina වෙනවා. පාටි එකේදී හැමෝම ෆොටෝ ගන්නවා. විහස් යාළුවොත් එක්ක hina වෙවි ඉන්නකොටම එක කෙල්ලෙක් එයා ළඟට එනවා. විහස් ලාස්ට් ඩේ එකනේ අපි ෆොටෝ එකක් ගමුද? විහස් ටිකක් අදිමදි කරලා මේකට යනවා. ඉතින් ඒක දුරින් දැකපු අබිගේ මූණ ටිකක් වෙනස් වෙනවා. අනේ මෙයාටත් ෆොටෝ ගන්න කෙනෙක් හම්බෙලා කියලා රවල බලනවා. එතකොට විහස් ෆොටෝ එක අරගෙන අබි දිහා බලනවා. අබි ඉක්මනට අහක බලනවා. විහස් hina වෙලා අබි ළඟට එනවා. අබි මොකද මේ මූණ? මුකුත් නෑ. අබි තරහෙන් අහක බලන් කියනවා. ඇත්තටමද? විහස් අහනවා. අබි රවාගෙන ඔයාට ෆොටෝ ගන්න කට්ටිය ඉන්නවනේ කිව්වහම විහස්ට hina යනවා. ඒකටද මගේ මැටි තරහ වෙලා ඉන්නේ. අබි ලැජ්ජාවෙන් අහක බලනවා. විහස් හිමින් කියනවා ෆොටෝ එකක් ගත්තට මොකද? මං ආදරේ එකම කෙල්ල ඔයානේ. අර බලන්න දැන් ආයෙ hina වෙනවා. ඒක තමයි මට ඕනේ. විහස් කියනවා. අබිත් hina වෙනවා. ඔයා නම් මහ මෝඩේ. විහස් hina වෙනවා. ඔව් ඔයාගේ මෝඩයා. විහස් අබිව ටිකක් පැත්තකට එක්කගෙන ගිහිල්ලා සාක්කුවෙන් පොඩි ගිෆ්ට් එකක් අරන් අබිට දෙනවා. අබි පුදුම වෙලා බලනවා. මේ මොකද්ද? අබි පුදුමෙන් බලනවා. අබි ඒක අරගෙන හිමින් අරිනවා. ඇතුලේ තිබුණේ ලස්සන පොඩි බ්‍රේස්ලට් එකක්. විහස් මේව මොකටද? ඔයා මේකට සල්ලි වියදම් කරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. අබි කියනවා. අනේ මැට්ටි එහෙම කියන්න එපා. මට ඔයාට පොඩි හරි ගිෆ්ට් එකක් දෙන්න හිතුණා. නෑ විහස් ඔයා කොච්චර මහන්සි වෙනවද කියලා මම දන්නවා. ඔයාට ඔයා වෙනුවෙන් තියාගන්න තිබ්බ සල්ලි නෙමේ. ඔයා මේක අරගෙන hina වෙනවා නම් මට ඒ ඇති. අබි ටික වෙලාවක් විහස් දිහා බලන් ඉඳලා ගිෆ්ට් එක ගන්නවා. අබි ගිෆ්ට් එක බලලා හිමින් hina වෙනවා. thank you විහස්. මම මේක පරිස්සමෙන් තියාගන්නම්. අබි කියනවා. මම දන්නවා අබි. අබි බ්‍රේස්ලට් එක ආයේ විහස්ගේ අතට දීලා කියන්නේ මේක ඔයාම දාන්න කියලා. මමම දාන්න ඕනිද? හරි එහෙනම්. විහස් බ්‍රේස්ලට් එක අබිගේ අතට දානවා. ඒ වෙලාවෙම විහස්ගේ යාළුවා මෙතනට එනවා. අඩෝ විහස්. විහස් හැරිලා බලනවා. මොකද? යාළුවා hina වෙනවා. මං උඹට එදාම කිව්වනේ උඹලා දෙන්න සෙට් වෙනවා කියලා. විහස් ලැජ්ජාවෙන් ඉන්නවා. අනේ බං පටන් ගන්න එපා. අබි ඒක අහලා පුදුමෙන් බලනවා. මොකද්ද? විහස්ගේ යාළුවා hina වෙලා කියනවා මේක ඉස්සරින්දම ඔයාට කැමති ඒත් කියන්න බැරුව හිටියේ කියලා. ඒ වෙලාවේ උතනට එන මනු ඔව් බං මෙයා ගැන මටත් තේරලා තිබ්බේ. මනු අබිව පෙන්නලා කියනවා. අබි hina වෙලා මනු දිහා බලනවා. එහෙනම් මනු ෂෙහන් ගැන මොකද? මනු ටිකක් ගැසිලා අනේ අබි ඒක වෙනම කතාවක් කියලා මග අරිනවා. එදා හවස අබි හිමින් විහස්ගේ රූම් එකට එනවා.
විහස් ඇඳේ හාන්සි වෙලා ෆෝන් එකත් ඔබ ඔබ ඉන්නවා. ආ මැට්ටි. අබි hina වෙලා එයා ළඟින්ම වාඩි වෙනවා. මොකද කරන්නේ? මුකුත් නැහැ ඉතින්. විහස් කියනවා. දෙන්න ටික වෙලාවක් නිකන් කතා කර කර ඉන්නවා. අබි නොදැනීම විහස්ගේ කරට හිමින් ඔළුව තියා ගන්නවා. විහස් ටිකක් ගැස්සෙනවා. අබි මෙහෙම ඉන්න එපා. ඇයි මැඩම් හරි සර් හරි ආවොත්? අබි hina වෙනවා. එයාලා එන්නේ නැහැ. ඔයා හැම වෙලෙම එයාලට බයයි. බය නෙවෙයි මැට්ටි. පරිස්සමට. අබි තවත් ටිකක් විහස්ට තුරුල් වෙනවා. ටික වෙලාවක් විතරයි විහස්. මුරණ්ඩු කෙල්ලේ. ඔයාගේ මුරණ්ඩු කෙල්ල. අබි කියනවා. ඒ වෙලාවෙම දොර ළඟට ආපු ආලෝකා ඇතුළ බලනවා. විහස්ගේ කරට ඔළුව තියාගෙන hina වෙවි ඉන්න අබිව දැකලා ආලෝකගේ මූණ එකපාරටම වෙනස් වෙනවා. දෙන්නටම නොතේරෙන්න මෙතනින් යන ආලෝකා අබිගේ තාත්තා ළඟට යනවා. මං ඔයාට කලින්ම කිව්ව නේද අර ඩ්‍රයිවර්ගේ කොල්ලව මෙහින් යවන්න කියලා. අබිගේ තාත්තා පුදුමයෙන් බලනවා. මොකද වෙලා තියෙන්නේ? ඔයාට තාමත් විශ්වාස නැත්නම් දැම්ම ගිහින් ඔයාගේ දුවගේ වැඩ බලන්න. ඒ වචන ටික ඇහෙද්දිම ඔහු කේන්තියෙන් නැගිටලා විහස්ගේ කාමරේ පැත්තට යනවා. දෙන්නම ගැස්සිලා නැගිටිනවා. අබි විහස්ගෙන් ඈත් වෙනවා. තාත්තගේ ඇස්වල තිබුණේ අධික කේන්තියක්. අබි කතා කරන්න හදනවා. තාත්තා මං අබිව ඇදලා ගත්ත ගමන් තාත්තා අබිගේ කම්බුලට පාරක් ගහනවා. අබිගේ ඇස්වල කඳුළු පිරෙනවා. විහස් ඉක්මනට ඉස්සරහට එනවා. සර් කරුණා කරලා කටවහගනි. මං උඹව හිතුවේ මගේම පුතෙක් කියලා. උඹ හොඳ තැනකට ගෙනියන්න මං හිතුවා. ඒත් උඹ කරලා තියෙන්නේ මගේ දුවගේ හිත අල්ලගත්ත එකද? ඒ වෙලාවේ සමන්තත් එතනට දුවගෙන එනවා. සර් සමන්ත මේකද උඹේ පුතාට උගන්වලා තියෙන්නේ? සමන්තගේ ඇස්වල කඳුළු පිරෙනවා. සර් සමා වෙන්න සර්. අපි අතින් වැරදක් වුණා නම් සමා වෙන්න. සමන්ත විහස් දිහා හැරෙනවා. විහස් කේන්තියෙන් අත උස්සලා විහස්ට ගහන්න හදනවා. එපා. අබි දුවගෙන විත් විහස් ඉස්සරහින් හිට ගන්නවා. විහස් හිමින් අබිගේ අතින් අල්ලලා ඇයව පිටිපස්සට ගන්නවා. මේක ඔයාගේ වැරද්දක් නෙවෙයි. විහස් අබිගේ තාත්තා දිහා බැලුවා. සර් අබිගේ කිසිම වැරද්දක් නැහැ. වැරද්දක් තියෙනවා නම් ඒක මගේ. ඒ නිසා අබිට බනින්න එපා. අබි කඳුළු පිරි ඇස් වලින් විහස් දිහා බලනවා. අබිගේ තාත්තා කේන්තියෙන් අබිගේ අතින් අල්ලගෙන කාමරයට එක්කගෙන ගියා. අබි ආපසු හැරිලා බැලුවෙත් විහස් දිහාමයි. කාමරේ ඇඳට වෙලා අඬ අඬ හිටපු අබිගේ හිතේ තිබුණ එකම එක දෙයයි. මන් නිසා ඔයාට මෙච්චර දේවල් වුණා විහස්. ඔයා කිව්වනේ මැඩම් දකී කියලා. ඒත් මම ඔයාගේ කතාව ඇහුවේ නැහැ. සෝරි. ඒ අතරේ විහස් තාමත් එතනම හිටගෙන හිටියා. ඔහුගේ හිතේ තිබුණ Taman ගැන නෙවෙයි. අබි අඬන්න එපා මැට්ටි. ඔයාගේ කඳුළු දකින්න මට බෑ කියන එක. විහස් හිමින් ඇස් පියාගත්තා. ඒත් එදා රෑ දෙන්නටම නිින්ද ගියේ නෑ. ඒ දෙන්න අතර තිබුණේ බිත්තියක් විතරක් නෙවෙයි ලොකු දුරක්. මගේ පුංචි ආදරී අවසන් කොටසින් හමු වෙමු.